ලියපු පළවෙනි පොත අර්නස් මැන්ඩෙල් ලියපු පළවෙනි නැත්නම් මම කියවපු පළවෙනි පොත වෙන්නේ ඇත්තටම උන් ලියපු එක කෘතියක් තියෙනවා A Marxist Theory of Alienation කියන කෘතිය. පරාරෝපණය පිළිබඳව මාක්ස්වාදී න්‍යාය කියන කෘතිය. මේ කෘතිය තමයි මම පළවෙනියට කියවන්නේ. පස්සේ කාලෙකදී මම මගේ පශ්චාත් උපාධිය සඳහා වැඩ කරනකොට මට හම්බෙන්නේ ඉතාම ශක්තිමත් මාක්ස්වාදී ධාරාවක්. මම වැඩ අනිවාර්යව කිව්වොත් ඉතාම ශක්තිමත් මාක්ස්වාදී දේශපාලන ආර්ථිකය කියන විෂය නියෝජනය කරන ප්‍රධාන න්‍යායාචාර්යවරයෙක් වශයෙන් අර්නස් මැන්ඩෙල් මට විවිධ තැන්වල කියවන්න හම්බෙනවා. විශේෂයෙන්ම අන්වර් ෂේක්, මයිකල් රොබර්ට්ස් වගේ මෙන්න මේ ධාරාව නියෝජනය කරපු අය අතර ඉතාම කීර්තිමත් වගේම ඉතාම තීරණාත්මක න්‍යායාත්මක දායකත්වයක් කරපු මාක්ස්වාදී චින්තකයෙක් තමයි අර්නස් මැන්ඩෙල්. මම ඇත්තටම හිතුවා අද මේ සාකච්ඡාව තමයි මේ සංවාදය ඇතුලේ යම් විදිහක අර්නස් මැන්ඩෙල්ගේ දායකත්වයේ පිළිබඳව ශ්‍රී ලංකාවට අදාළව සාකච්ඡාවක් යම් විදිහක අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මම කැමති ශ්‍රී ලංකාවේ මේ මතුවලා තියෙන ධනේශ්වර අර්බුදය මැන්ඩෙල් ඉදිරිපත් කරපු අදහස් වලින් තේරුම් ගන්න කෙසේද කියන එක පිළිබඳව දල අදහසක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මැන්ඩෙල් පෝෂණය කරපු අදහසක් තමයි long waves of capitalist development කියන එක. නැත්නම් අපි සිංහලට පරිවර්තනය කරොත් ධනේශ්වර සංවර්ධනය පිළිබඳව දිගු රැලි කියන අදහස. long waves of capitalist development. එන්න මේ සම්පූර්ණ කෘතියම මැන්ඩෙල් මේ සඳහා පාවිච්චි කරනවා. මේක ඊටාම දල අදහසක් මම උත්සාහ කරන්නම් සහෝදර සහෝදරියන් අතර බෙදා ගන්න. ඒ අදහසට යන්න කලින් මම කැමති කාරණා කීපයක් කියන්න. විශේෂයෙන්ම මම හිතන්නේ මේ විජේපාල සහෝදරයා පරිවර්තනය කරලා තියෙන කෘතිය මම හිතන්නේ අසීමිත කැපවීමකින් කරපු දෙයක් කියන එක මම සඳහන් කරන්න කැමතියි. මේක ඇත්තටම පුද්ගලිකව ගත්තොත් මට නම් අර විස්කෝල් ගානක අත්දැකීමක්. මොකද සහෝදරයා සෑහෙන මට බල කරලා තියෙනවා, උනන්දු කරලා තියෙනවා මේක කියවන්න, මේකේ තියෙන වැරදි නිවැරදි කරන්න උදව් කරන්න සහ මේක මුද්‍රණය කර ගැනීමේදී මම හිතන්නේ අපි අතර සෑහෙන සංවාදයක් ඇති වුණා. මම ඇත්තටම සුබ පදන්න කැමති සහෝදරයාට මේ කෘතිය පළ කිරීම සම්බන්ධයෙන්. බොහෝ විට මම මාක්ස්ව කියවන අයට, විශේෂයෙන්ම මාක්ස්ගේ ප්‍රාග්ධනය කියවන අයට මම කියන එක දෙන උපදේශයක් තමයි මාක්ස් තේරෙන්නේ නැත්නම් කරුණාකරලා මැන්ඩෙල්ව කියවන්න කියලා. මාක්ස්ගේ ගැඹුරු විග්‍රහයන් තේරෙන්නේ නැත්නම් මැන්ඩෙල්ව කියවන්න. ඒකට හේතුව තමයි මැන්ඩෙල් මාක්ස්ගේ ගැඹුරු අදහස් වල හරයට හානියක් සිද්ධ නොවන විදිහට සහ ඒක ඔහු ජීවත් වෙච්ච වර්තමානයේට අරගෙන යන අතරම ඊටාම ගැඹුරු විග්‍රහයක් කරපු මාක්ස්වාදී දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක්. සම බොහෝ විට දෙන උපදේශයක් තමයි මාක්ස් තේරෙන්නේ නැත්නම් වහම මැන්ඩෙල්ව කියවන්න කියන එක. මැන්ඩෙල් ලියපු කෘති අතර විශිෂ්ට කෘතීන් අතර මම කීපයක් සඳහන් කරන්න කැමතියි. එක ප්‍රධාන එකක් තමයි Marxist economic theory. බොහොම පහසුවෙන් මේව අන්තර්ජාලයේ හොයාගන්න පුළුවන් දැන්. Marxist economic theory සහ උත්තම වැදගත් කෘතියක් ලියව මාක්ස්ගේ ප්‍රාග්ධනයටත් සම්බන්ධ කරලා the formation of Marxist economics කියන කෘතිය, economics of Karl Marx කියන කෘතිය සහ Trotsky as an alternative කියන කෘතිය. මේක වඩා දේශපාලනික කෘතියක්. ඒකම පහුගිය මිට අවුරුදු කීපයකට කලින් ඇත්තටම මෙන්න මේ කෘතිය නිකුත් වුණා. මේකට අන්තර්ජාලය හොයාගන්න පුළුවන්. Hope and Marxism, බලාපොරොත්තුව සහ මාක්ස්වාදය කියන කෘතිය. මේකෙත් අර්නස් මැන්ඩෙල්ගේ විශාල ලිපි ප්‍රමාණයක්, කලින් අපි දැකපු නැති ලිපි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මම මේ කාරණා කියන්න හේතුව ඇත්තටම අපි මේ පොත පිළිබඳව සංවාදයේ විවෘත කරාට පස්සේ, නැත්නම් මේ පොත පළවෙනවා කියන සංවාදය විවෘත කරාට පස්සේ මෙතන දක්වපු විශිෂ්ට අදහස් වලට, විශේෂ අදහස් වලට අමතරව, කියන්නේ මේකේ තියෙන දේශපාලනික, මේක විසින් මේ කෘතිය විසින් නිර්මාණය කරන දේශපාලනික පැල්ම කියන එකට අමතරව මම දැක්කා ඊටාම නිර්දය විදිහට මැන්ඩෙල්ව චරිත ඝාතනය කරන සුළු ලිවීම් ගණනාවකුත් ඉදිරිපත් වෙනවා. එනිසා මම හිතනවා මැන්ඩෙල්ගේ මෙන්න මේ ඉදිරිපත් කිරීම, ලියවිලි, ඔහුගේම ලියවිලි වලට ගමන් කරලා කියවීම අනිවාර්යතාවක්. එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රිටේෂන්ස්, අර්ථ දැක්වීම මම හිතන්නේ හැදෑරීම ටිකක් මැන්ඩෙල් කිව්වා අයයි කියන අදහස් හැදෑරීම ටිකක්
භයානක බවත් සටහන් කරන්න කැමතියි. එනිසා මෙතන ශාලාවෙන් එළියේ තියෙනවා මැන්ඩල් පිළිබඳව නිර්දේශ විවේචනයක් කරන කෘතියක්. ඒක තරම් කියවන්න. ඒකට හේතුව අපි විශ්වාස කරනවා දැනුමේ ඩයලෙක්ටිකය. යම් දෙයක් පරිශීලනය කරලා බුද්ධිමත් මිනිසු විදියට කියවලා තේරුම් අරගෙන පරීක්ෂා කිරීම, දේශපාලනික පරීක්ෂා කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ නිසා ඒකත් සටහන් කරන්න කැමතියි. මම කැමතියි මගේ අදහස් එක්කීමට යන්න ඉතාම ඉක්මනින් මම මතු කරන්න හදන කාරණය තමයි විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදය, ධනේශ්වර ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ තේරුම් ගැනීම සඳහා මැන්ඩල්ගේ දායකත්වය. අපි දැක්ක ආර්ථික අර්බුදය 2022 මතුවෙනකොට බොහෝ විට සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව මේක දැක්කේ ඇත්තටම මේක මේ රජයේ ආර්ථිකයට මැදිහත් වීම, දැඩි ලෙස මැදිහත් වීම, ආර්ථිකයේ ඇතුලේ දේශපාලනඥයන් කරපු දූෂණ වංචා නිසා ඇතිවෙච්ච අර්බුදයක් විදියට. හැබැයි අපි මේක දිගින් දිගටම සටහන් කරා මේක පැහැදිලිව දීර්ඝකාලීන ධනේශ්වර වර්ධනයක ප්‍රතිඵලයක්. මම වඩා නිවැරදිව කිව්වොත් නවලිබරල් ධනවාදයේ ඇතුලේ ඇතිවෙච්ච අර්බුදයක්. මම කෙටියෙන් සඳහන් කරන්න විශේෂයෙන්ම සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් කොහොමද මේ අර්බුදය අඳුරගත්තේ කියලා. ඕන අඳුරගත්ත විශේෂයෙන්ම මූලධර්ම පහක් යටතේ. පළවෙනි එක තමයි ඕන ආර්ථික අර්බුදයේ සෑමෙටම අඳුරාගන්නේ දේශපාලනින් විවෘත කරලා. ඒ කියන්නේ ආර්ථිකයයි කියන ආර්ථික විචාලයන් ක්‍රියාත්මක වෙන තලයක් තියෙනවා. ඒක දේශපාලනයට ඒක අදාළ නැහැ. ඒ අර්ථයෙන්ම ගත්තට පස්සේ මේ ආර්ථික අර්බුදයේ දේශපාලනයෙන් තොරව ආර්ථික ප්‍රපංච වෙනස් කිරීමෙන් වෙනස් කළ හැකි, නිවැරදි කළ හැකි කියන එක. එනිසා බොහෝ විට අපිට පේනවා accounts balance කිරීමෙන් තමයි සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ මේක නිවැරදි කරන්න හදන්නේ. ඒ පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි විසඳුම්. ආර්ථික අර්බුදයට ඉදිරිපත් වෙන විසඳුම් දේශපාලනික විය යුතු නැහැ. මේවා purely economics කියන එක ඉදිරිපත් වෙන අදහස. purely economics. හරි? ඒතර මේක ඇතුලේ පන්තිය පිළිබඳව අදහස. එහෙම නැත්නම් දේශපාලන ඇතුලේ බලය ක්‍රියාත්මක වීම පිළිබඳව අදහස. මේ කිසිවක් නැතුව අංක වලින් මේක වෙනස් කළ හැකි. ඒකම මේකේ පුළුවන් පන්ති පදනම පිළිබඳව සලකා බලන්න නැතුව මේ ධනේශ්වර ආර්ථික අර්බුදය නිවැරදි කරන්න කියන කාරණය. මේකත් අපි දැක්ක අදහස් විදිහට දිගින් දිගටම ඉදිරිපත් වෙනවා. දැන් අපි බැලුවොත් මතන ජාතික ජනබලවේගය පිළිබඳව සාකච්ඡාවයි නිසා මම මේක මතු කරන්නම්. ඒ ආර්ථික කවුන්සිලේ ඉන්න මහාචාර්යවරු ඉදිරිපත් කරන අදහස් දිහා බලපුවාම සමහර දේවල් ඉතාම හාස්‍යජනකයි. ඒකට හේතුව වුන් කියනවා අපි සමාජවාදී වැඩපිළිවෙලකුත් නෙමෙයි ඉදිරිපත් කරන්නේ, අපි ධනවාදී වැඩපිළිවෙලකුත් නෙමෙයි ඉදිරිපත් කරන්නේ, අපි ඉදිරිපත් කරන්නේ ඵලදායීතාව වැඩි කරන ආර්ථික උපක්‍රමයක්. අපි දන්න හැමෝම තියනවාද කියලා. මේ ඒ කුලකයේමින් ආර්ථික විද්‍යාඥයෙක් මොනමට මතු කරන්න අවශ්‍ය වෙන්නේ. තුන්වෙනි එක තමයි මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් අපිට කියනවා ලංකාවේ අර්බුදයේ තේරුම් ගැනීමේදී ඉතිහාසය පරීක්ෂා කරන්න එපා. ඉතිහාස පරීක්ෂා කළ වැඩක් නෑ අපිට දැන් ඕන විසඳුම්. හිස්ටරි එක කතා කරන්න එපා. එහෙම නැත්නම් ඉතිහාසයෙන් කැඩෙන්න ප්‍රැග්මැටික් වෙන්න. ප්‍රායෝගික වෙන්න. හරි? ඒ නිසා මේ ඉතිහාසය පරීක්ෂා නොකර මේ දීර්ඝ නවලිබරල් ධනේශ්වර ඉතිහාසය පරීක්ෂා නොකර දැන් විසඳුමක් ඉදිරිපත් කරන්න. කියන එක තමයි තුන්වෙනි මූලධර්මය. ඊළඟ එක තමයි මොන ඉදිරිපත් කරන අදහසක් නැත්නම් උන්ගේ ගැඹුරින් උන්ගේ විඥානයේ සටහන්ලා තියෙන අදහසක් තමයි මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා there's no alternative. ටීනා සින්ඩ්‍රෝම් කියලා අපි කියනවා. ඒ කියන්නේ විකල්ප නැහැ. ධනවාදයේ පිළිගන්න විකල්ප නැහැ. ඒකද අපිට පේනවා විකල්ප ඉදිරිපත් කරද්දී අපි යම් මැදිහත් වීම කරද්දී ඕක කරන්න පුළුවන්. IMF එකේ උදාහරණයක් අපි ගත්තොත් exit IMF කියලා අදහසක් අපි ඉදිරිපත් කළා තියෙනවා. පුළුවන් ද IMF එකෙන් ගැලවෙන්න? ඒක පැහැදිලිව ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි, පන්තිය මත පදනම් වෙච්ච දේශපාලන ප්‍රශ්නයක්. ඒ පන්තිය මත පදනම් වෙච්ච දේශපාලන ප්‍රශ්නයට උත්තරයක් දෙන්නේ නැතුව ආර්ථිකමය අර්ථයෙන් උත්තරයක් නැහැ තමයි. ප්‍රාග්ධනයේ තියෙන වහල්භාවය නැත්නම් ඒකත් එක්ක තියෙන ඉදිරි ගමන පිළිබඳව විශ්වාස කරනවා නම් IMF එකත් සමග යා යුතුයි. ඒක තාම පැහැදිලි. පස්වෙනි කාරණේ තමයි මේ ආර්ථික විද්‍යාව විශ්වාස කරනවා මේ ආර්ථික අර්බුදයට මම කලින් කිව්වා වගේ කේන්ද්‍රීය හේතුව තමයි රජයේ ආර්ථිකයට මැදිහත් වීම. දැන් අපි බැලුවොත් ආර්ථික පරිවර්තන පනත දිහා බැලුවොත් එහෙම ඊටාම පැහැදිලිව ප්‍රහාර එල්ල කරලා තියෙනවා. මේක අපිට පේනවා ජූනි මාසේ අලුතෙන් වාර්තාවක් ඉදිරිපත් වුණා IMF එකේ එකම 2023 ජූනි මාසේ 6 වෙනිදා ඉදිරිපත් වුණා පළවෙනි වාර්තාව ලංකාව සම්බන්ධයෙන්. මේ දෙකේම තියෙන කේන්ද්‍රීය තර්කය තමයි ඔයාලගේ ප්‍රශ්නේ වෙන මොනවත් නෙවෙයි. රජයේ ආර්ථිකයට මැදිහත් වීම. ෆිස්කල් ප්‍රතිපත්තිය හසුරවන්න එතකොට ආර්ථිකය නිවැරදි වෙයි.
මෙන්න මේ තර්කය තමයි මේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවත් විස්තර කරමින් යන්නේ. නමුත් ලංකාවේ ප්‍රශ්නයට වඩා ගැඹුරුයි. ලංකාවේ ප්‍රශ්නේ දිහා අපි මාක්ස්වාදී ඇසකින් බැලුවොත් එහෙම නැත්නම් ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව අර්නස්ට් මැන්ඩල්ගේ දෘෂ්ටියෙන් පැත්තෙන් අපි බැලුවොත් අපිට හරියම පැහැදිලි මාක්ස් යම්තනක මෙන්න මේම දෙයක් කියන මම ඉස්සලා කෝට් කරලා ඉන්නවා. මෙන්න මේ වගේ දෙයක් අපිට සිද්ධ වෙලා තියෙනවා. මේක ඇත්තටම මාක්ස් ලියන්නේ එංගල්ස්ට 1968 මාර්තු 25 ලියන ලියුමක. මාක්ස් කියනවා මෙන්න මෙහෙම. මානව වර්ගයාගේ ඉතිහාසය පාෂාණීභූත ධාතු ගැන වූ විද්‍යාවක් වැනිය. යම්කිසි අන්ධ විනිශ්චයකට නායකති ලෙස සුපිරි බුද්ධිමතුන් පවා තමන්ගේ මූලධර්ම මත පිහිටා තමන්ගේ නාසය ඉදිරිපිට ඇති දෙය පවා දැකීමට අපොහසත් වෙති. එනිසාවෙන් පසුව කල් පැමිණි විට අපිට දැකීමට අපොහසත් වූ දේවල් වලට දේවල් ශේෂ වූ ලකුණු දැකීමෙන් අපට ඉතිරිවන්නේ පුදුමයක් පමණි. එනිසා මම හිතන්නේ හරි ඊටාම පැහැදිලි දැන් ආර්ථික විද්‍යාඥයන්ට සිද්ධ වෙලා තියෙන ලංකාව ඇතුලේ පුදුමයටපත් වීම තමයි. අවසනාවකට වමේ ඉන්න ආර්ථික විද්‍යාඥයන්ටත් ඒකම ක්‍රියාකාරීත්වයට මම හිතන්නේ සිද්ධ වුණේ විපතේටපත් වීමට තමයි. ප්‍රභාත් පට්නායක කියලා මහාචාර්යවරයෙක් ඉන්නවා ඉන්දියාවේ ජවහර්ලාල් නෙහ්රු විශ්වවිද්‍යාලයේ. ඔහු ලිව්වා 2022 එක ලිපියක්. මම කැමතියි සහෝදර වාගෙන කියවනවා නම් මේක monthly review කියන සංග්‍රහයේ තියෙන ලිපියක්. ඒ ලිපිය නම තමයි Reflections on the Sri Lankan Economic Crisis. මේක 2022 මැයි 2 වෙනිදා පළ වෙච්ච ලිපියක්. Reflections on the Sri Lankan Economic Crisis. කරුණාකරලා හොයාගෙන කියවන්න මම ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. වෙබ් එකේ බැලුවොත් හොයාගන්න පුළුවන්. මේකදී ඔහු අඳුරා ගන්නවා ලංකාවේ අර්බුදයේ ප්‍රධාන ලක්ෂණ දෙකක්. පළවෙනි ලක්ෂණය තමයි ඔහු කියනවා ශ්‍රී ලංකාවේ අර්බුදය ඇතුළේ තියෙනවා ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රශ්නයක්. ස්ට්‍රක්චරල් ක්‍රයිසිස් එකක් මේක තුළ තියෙනවා. ස්ට්‍රක්චරල් ඉෂුව එකක් තියෙනවා. ඒ ව්‍යුහාත්මක ප්‍රශ්නය මේ 2022 අර්බුදයේ කඩාපැත් වීමට එක හේතුවක්. දෙවෙනි කාරණේ ඔහු කියනවා මේකේ තියෙනවා මේ අනිශ්චිතභාවය. නැත්නම් මේ අර්බුදේ කොහොමද හදිස්සියේ මතුවන්නේ? අර මාක්ස් කිව්වා වගේ මේ අස්පනා අපිට තියෙන අර්බුදය කොහොමද මේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් දැක්කේ නැත්තේ කියන ප්‍රශ්නය. අනිශ්චිතභාවයක් තියෙනවා. ඔහු කියනවා මේ අනිශ්චිතභාවය ඊටාම කුඩා දුර්වල ධනේශ්වර ආර්ථිකයන් වල පසුගාමී ධනේශ්වර ආර්ථිකයන් වල දැකිය හැකි ලක්ෂණයක්. ඔහු මේක සම්බන්ධ කරනවා ග්‍රීසියට අප්‍රිකා මහද්වීපයේ තියෙන ඊටාම කුඩා ආර්ථිකයන් වලට. ඔහු මේක සම්බන්ධ කරනවා ණය අර්බුදය කියලා කියන්නේ ඇත්තටම මේ අනිශ්චිත අර්බුදයේ ඊටාම පැහැදිලි ප්‍රතිඵලයක්. ඔහු කියනවා එක දැනකදී මේ අනිශ්චිත අර්බුදය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔහු කියනවා මෙන්න මෙහෙම විස්තරයක් කරනවා. අනිශ්චිත අර්බුද විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථික පීඩාවට පත් කරයි. එවැනි අර්බුදයක් තුළ පවා ආර්ථිකවල ගමන ඉතා සුළු මොහොතකදී වෙනස් විය හැකියි. අපි මේ දැන් ඇත්තටම මුහුණ දෙලා ඉන්න තත්ත්වය ඉතාම සුළු ක්‍රියාවකින් මේක වෙනස් වෙලා තියෙනවා. මට මේ හඳුන්වන්න පුළුවන් නව ලිබරල් වාදයේ විසින් මුදාහරින අනිශ්චිත අර්බුදය විදිහට. ව්‍යුහාත්මක බවට පටහැනිව අනිශ්චිත බව ගොඩනගනුයේ මන්ද එය සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයට හෝ එහි විශාල ප්‍රාග්ධනයට පිටු නොපා නිශ්චිත කාලවලදී විශේෂිත රටවල් වල පමණක් ඇතිවන බැවිනි. අනිශ්චිත අර්බුද අහම්බයක් නොවේ. මේක වැදගත්. මේවා අහම්බයන් නොවේ. ඒවා නව ලිබරල් තන්ත්‍රය සමග අවිච්ඡින්නව ආත්මීයව ඓන්ද්‍රියව බැඳී පවතී. ඒවා පණ නගින්නේ හදිසි අර්බුදයක් ඇතිවනතුරු කොතරම් ණය ප්‍රමාණයක් සීමාව ඉක්මවා ගන්නේදයි කලින් දැන ගැනීමට ක්‍රමයක් නොමැති නිසාය. ඒ නිසා ඇත්තටම පට්නායක කියන කාරණේ තමයි මේ ව්‍යුහාත්මක අර්බුදේ පත්තු කරන්නේ, ට්‍රිගර් කරන්නේ. මෙන්න මේ වගේ අනිශ්චිත අර්බුද වලින්. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදේ ට්‍රිගර් කරේ වෙන කිසි දෙයක් නෙවෙයි. මේ නව ලිබරල් තන්ත්‍රයේ තියෙන ව්‍යුහාත්මක අර්බුදේ පත්තු කරේ වෙන කිසි දෙයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ විසින් 2016 ගත්ත ඩොලර් බිලියන 10ක ISB විකුණලා ගත්ත ණය. එනිසා මේ ව්‍යුහාත්මක අර්බුදය අපිව ඊටාම නරක අඩියකට දාන්න හේතුව තමයි මේ වරදින් උඩ ගැලවෙන්න බෑ. ඊටාම පැහැදිලිව මේ ඩොලර් බිලියන 10ක ණය නිකුතුව තමයි මේ අර්බුදේ ණය අර්බුදයක් විදියට ස්මත්තට එන්න එක ප්‍රධාන හේතුවක්. ව්‍යුහාත්මක ප්‍රශ්නය ගත්තොත් අපි දන්නවා ගැඹුරින් ලංකාව මුහුණ දුන්නේ 1977 ඉඳන් ගැඹුරු ගෙවුම් විශේෂ අර්බුදයකට අපේ රුපියලේ තියෙන අගය කඩා වැටීමට අපේ සේවා නියුක්තියේ තියෙන ප්‍රශ්න ඒකම ආර්ථිකයේ ව්‍යුහයක් තනි ශේෂ්ත්‍රයක් විතරක් අපනයන ආර්ථිකයට සම්බන්ධ වීම ඒ වගේ ගැඹුරු ව්‍යුහාත්මක කාරණා තියෙනවා. හැබැයි ඊටාම පැහැදිලි මේක ට්‍රිගර් කරන්නේ, පත්තු කරන්නේ හරිම පැහැදිලිව ණය ප්‍රශ්නය. අපි බලුවොත් long waves කියන එක. ඇයි මේක අපිට අදාළ වෙන්නේ? නැත්තම් දිගු කාලේ රැලි කියන එකයි අපිට අදාළ වෙන්නේ මේ මැන්ඩල් කියන අදහස. අපි බලුවොත් එහෙම
මැන්ඩල් විශේෂයෙන්ම මෙන්න මේ කාරණා කීපය සඳහන් කරනවා මෙන්න මේ long waves සම්බන්ධයෙන්. ඔහු කියනවා මාක්ස්ගේ විග්‍රහය අපි පරිස්සමෙන් බැලුවොත් ඔහු ඊටාම පැහැදිලිව පෙන්නනවා කොහොමද මේ පිරිවැය වෙනස් වෙන්නේ, මිල මට්ටම් වෙනස් වෙන්නේ, ඉන්වෙන්ටරිස් වෙනස් වෙන්නේ. මේක ඔහු කිසිසේත්ම එක නිශ්චිත මොහොතක කෙටි කාලයකට අදාළ කරගන්නේ නැහැ. මාක්ස්ගේ ප්‍රාග්ධනයේ ප්‍රධාන අවශ්‍යතාව තමයි ලෝක ක්‍රමයක නැත්නම් අපි ගත්තොත් capital in general ලෝක ක්‍රමයක තියෙන චලනය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම. ඒ නිසා ඔහු පෙන්නනවා මාක්ස්ගේ තිබුණු ඊටාම ගැඹුරු අවශ්‍යතාවක් තමයි මේක ලෝක ක්‍රමයක තියෙන චලනයන් දක්වා ප්‍රසාරණය කිරීම. ඒ අර්ථයෙන් මෙන්න මේ කෘතියේ ඔහු ඉදිරිපත් කරනවා තීසිස් කීපයක්. අපිට පේනවා long waves දීර්ඝකාලීන රැලි කියන එකේ අදහස තමයි විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් මේක තනි ආර්ථිකයකට කරන්නත් පුළුවන්, ලෝක ක්‍රමයකට කරන්නත් පුළුවන් මේ විශ්ලේෂණය. මේ තනි ආර්ථිකයන් එහෙම නැත්නම් ලෝක ක්‍රමය ඇතුලේ කොහොමද ලාභය කියන එක, ලාභදායීත්වය කියන එක, නැත්නම් ප්‍රොෆිට් කියන එක කොහොමද මේ සමස්ත සංකේන්ද්‍රණ ක්‍රියාවලිය වෙනස් කරන්නේ? මේකේ කෙටි කාලීන ව්‍යාපාර චක්‍ර නෙවෙයි, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් නෙවෙයි, දශක ගණන් ඇතුලේ කොහොමද මේ රැල්ල වෙනස් වෙන්නේ කියන එක තමයි ඔහු පෙන්වන්න උත්සාහ කරන්නේ. ඔහු මේකෙදි කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් ගන්නවා. පළවෙනි කාරණය තමයි ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ෂන්, කාර්මික නිෂ්පාදනය. දැන් අමතක කරන්න එපා කාර්මික නිෂ්පාදනය කියපු ගමන් අපේ තියෙන ඔළුවේ තියෙන අදහස වෙන්න පුළුවන් අර කර්මාන්ත විශාල කර්මාන්ත ඇතුලේ ඉන්න ශ්‍රමිකයන් කියන එක. එහෙම නැත්නම් පැරණි කම්කරු පන්ති කියන එක. පැරණි කම්කරු පන්ති අත්‍යවශ්‍ය වශයෙන් ඉන්නවා තවමත් ලෝකේ විවිධ මහද්වීපවල ඊටාම නරක කොන්දේසි ඇතුලේ වැඩ කරන. ඒකම අපි තේරුම් ගත යුතුයි. මේ අලුතින් තියෙන ස්මාර්ට් කම්පැනිස්, ස්මාර්ට් ෆැක්ටරිස් මේවා ඇතුලේ තියෙන කම්කරු පන්ති. මේ කම්කරු පන්තියත් මේකට අදාළයි. ඒතකොට මේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ෂන් කියන එක අපි තේරුම් ගත යුතුයි. වඩා පෘතුල කුලකයක් බවට පත් වෙලා තියෙනවා නිව් ප්‍රොලෙටරේට් කියන එක, නව නිර්ධන පන්තිය කියන එක. මම හිතන්නේ මේ වෙද්දී අපි තේරුම් ගත යුතු අපේ විග්‍රහයට ගත යුතු එකක්. ඒ නිසා ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ෂන් කියන එක ඊටාම තීරණාත්මක සාධකයක් මේ ධනේශ්වරයේ තියෙන ලාභය පිළිබඳව තේරුම් ගැනීම. දෙවෙනි කාරණේ තමයි සලකන්නේ ලෝක නිෂ්පාදනය. ලෝකයට කොහොමද රටවල් මැදිහත් වෙන්නේ අපනයන අර්ථයෙන්. සමස්ත වෙළඳපළ කොහොමද ප්‍රසාරණය වෙන්නේ, වෙළඳපළ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒතර අපි දන්නවා දැන් ඉදිරිපත් වෙලා තියෙන අදහසක් තමයි global value chain. global value chain. ලෝක සැපයුම් දාමය කියන එක. ඒතර මේ අදහස් දෙක ඊටාම කේන්ද්‍රීයයි. කොහොමද සමස්ත නිෂ්පාදනය ඇතුලේ මේ ප්‍රසාරණය සිද්ධ වෙන්නේ, කොහොමද ප්‍රාග්ධනය කොහොමද හැසිරෙන්නේ කියන එක මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා මේකේ දීර්ඝ කාල වකවානු ප්‍රමාණයක් ඔහු ඉදිරිපත් කරනවා. විවිධ අවස්ථාවල කොහොමද මේ වේව් එක ගමන් කරන්නේ 1826 ඉඳන් මේ කෘතිය කියවොත් සහෝදරවන්ට බලන්න පුළුවන් 1826 ඉඳන් 1968 වෙනකම් ඔහු දීර්ඝ රැලි කොහොමද ඇති වෙන්නේ කියන එක පැහැදිලි කරනවා. මේ 1968 අපි දන්නවා හරි පැහැදිලි පශ්චාත් දෙවන ලෝක යුද්ධයට පස්සේ ඇතිවෙච්ච තත්ත්වය අපි කියනවා ධනවාදයේ ස්වර්ණමය අවධිය කියලා. මේ අවධියෙන් පස්සේ මේ විග්‍රහය ලෝකයේ ඇතුලේ විශේෂයෙන්ම G20 රටවල්, G7 රටවල් වලට අදාළව කරපු ප්‍රධාන දාර්ශනිකයන් දෙන්නෙක් ඉන්නවා. එකෙනෙක් තමයි මහාචාර්ය අන්වර් ෂේක් සහ මේ නූතන තත්ත්වය ඇතුලේ, මේ අලුත් තත්ත්වය ඇතුලේ මයිකල් රොබර්ට්ස්. මේ දෙන්නම විශාල දායකත්වයක් දක්වලා තිනවා මේ long waves තිබුකාල රැලි කොහොමද ඇති වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. දැන් මේකෙදි කෙනෙක් හිතන්න පුළුවන් මේකට සම්බන්ධ වෙන්නේ ආර්ථික කාරණා විතරයි නේද කියලා. ඒ කියන්නේ මේ profit තීරණය වෙන්නේ, ලාභ කියන එක තීරණය වෙන්නේ ආර්ථික කාරණා වලින් විතරක් නේද කියන එක. නැහැ. මේ කෘතිය පරිස්සමෙන් පරිශීලනය කරොත් අපිට පේනවා අර්නස්ට් මැන්ඩල් මේකට දේශපාලනික බහිර්ජන්‍ය සාධක, ඔහු ඒක හඳුන්වන්නේ exogenous factors කියලා. බහිර්ජන්‍ය සාධක කොහොමද ආර්ථික අර්බුදයකට බලපාන්නේ කියන එක පැහැදිලි කරනවා. ඒ නිසා අපිට එල්ල වෙන ලොකු චෝදනාවක් අපි නව ලිබරල් වාදයේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපි දේශපාලන ප්‍රභූන් ආර්ථික අපරාධකරුවන් අමතක කරනවා කියලා. නෑ, කිසිසේත්ම නෑ. මේ සියලුම ක්‍රියාවලින් වල තියෙන පුද්ගල සාධක, මනෝමූලික සාධක, අපි කියන විෂය නැත්නම් සබ්ජෙක්ටිව් ෆැක්ටර්ස්, මේ දේවල් අපි සීරියස්ලි ගන්නවා. අපිට යම් මඟ පෙන්වීමක් තියෙනවා. මැන්ඩල්ගේ අදහස් ඇතුලේ කොහොමද මේ එක්සෝජිනස් බහිර්ජන සාධක මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ඉටු කරන කාර්යය පිළිබඳව තේරුම් ගැනීම සඳහා. මම කරුණු කීපයක් කියන්න ලංකාවේ මේ තියෙන long wave එක සම්බන්ධයෙන්, දිගු කාලින රැලි සම්බන්ධයෙන් අපිට පේනවා 1977 හඳුනා දුන්න නව ලිබරල් ආර්ථික ක්‍රමයත් එක්ක අපිට පේනවා ප්‍රධාන
අරමුණක් තමයි ලංකාව අපනයන කේන්ද්‍රීය කාර්මික රටක් බවට පත් කිරීම කියන එක. අපිට පේනවා ජේ.ආර්. ජයවර්ධන ලියවිලි කියුවත් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තමයි නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. දැන් ඒක ලොකු වටයක් ඇවිල්ලා සහෝදරයන්ට පේනවා ඇති. අපි ඇවිල්ලා ඉනවා ආර්ථික පරිවර්තන පනත හඳුන්වා දෙන්න තැන දක්වා. අවුරුදු 44කට ආසන්න කාල සීමාවක් ඇතුළත ලොම් විව් එක. එතකොට මේ පනතේ අරමුණ මොකක්ද? මේ පනතේ අරමුණ තමයි ශ්‍රී ලංකාව තුල නිර්මාණය කරන ධනේශ්වර පන්තියක් නෙවෙයි බාහිරින් එන ධනේශ්වර පන්තියකට ඕනම ධනපති ප්‍රාග්ධන වර්ගයකට ලංකාව තුල ඉඩ ලබා දීම අපනයන කේන්ද්‍රීය වශයෙන් අපනයන සඳහා කරන ආයෝජන නිර්මාණය කරන්න. ඒතර ලංකාවේ කම්කර ධනපති පන්තිය මම හිතන්නේ සම්පූර්ණ අමතක කරලා රනිල් වික්‍රමසිංහ වගේ අය බාහිරින් එන ප්‍රාග්ධනය විශ්වාස කරලා තියෙනවා. මම මේ ළඟදී ගියා ඇත්තටම BOI එකේ තිබුණ එක සම්මන්ත්‍රණයකට. ඒ BOI එකේ තිබුණ සම්මන්ත්‍රණයේදී මම අඳුරගත්ත කාරණේ තමයි එතනදී විශේෂයෙන්ම සේවක සේවිකාවන් සෑහෙන ප්‍රශ්නයක ඉන්නවා මේ ආර්ථික පරිවර්තන පනතත් එක්ක කොහොමද මෙතනින් එහාට ගනුදෙනු කරන්න කටයුතු කරන්න තමගේ රැකියාවලට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. නමුත් මම දැකපු ප්‍රධාන දෙයක් තමයි එතෙන් ඇවිල්ලා හිටිය ආයෝජකයන්. ඔවුන් වද වෙන්නේ මේ කිසිවක් ගැන නෙවෙයි. ඔවුන් වද වෙන්නේ මේ පනත සඳහා තමන් හවුල් කරගත්තේ නැත්තේ ඇයි කියන කාරණේ. ඔවුන් පෙන්නනවා ජේ.ආර්. ජයවර්ධන මේ සමස්ත ක්‍රියාවලිය හදද්දී 1977 මේක වෙනස් කරද්දී ධනපතියන් එක්ක සාකච්ඡා කළා. ධනපතියන්ට අවස්ථාවක් ලබා දුන්නා. දේශීය ධනපති පන්ති පිළිබඳව සාකච්ඡා කරා. නමුත් දැන් ඇති වෙලා තියෙන අර්බුදය තමයි ඔවුන් අතර ඇයි අපිව මේකට හවුල් කරගත්තේ නැත්තේ කියන එක. සපේනවාදී කම්කරුවන් වෙන ප්‍රශ්නයකට මුහුණ දෙන අතර මේ ධනපති පන්ති අලුතෙන් ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. මේ තන්ත්‍රයයි තමන්ව හවුල් කරගත්තේ නැත්තේ කියලා. ඒ නිසා මේ තමයි 980 ගණන් වල විශේෂයෙන්ම ලංකාවේ මේ ලොංග් වෙව් එක පටන් ගන්න. ධනේශ්වර පැත්තෙන් ගත්තොත් මේ ලොංග් වෙව් එක පටන් ගන්න අවස්ථාව. හැබැයි අපිට පේනවා අපි පටන් ගන්න ඉතාම දුර්වල ලොංග් වෙව් එකකින්. අපේ IRR කියලා අපි කියනවා ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ ඉතාම අඩු තත්වයක තියෙන එක බලාපොරොත්තු විය යුතුයි අඩු සංවර්ධිත ධනේශ්වර රටක. මේක කඩන් මට්ටම 980 විතර වෙනකන්. හැබැයි ඊට පස්සේ නව ලිබරල් වාදයත් එක්ක මේක යම් විදිහක උඩට ගමන් කරනවා. යම් මට්ටමකට ගමන් කරනවා. හැබැයි කිසිම දවසක මේක අපි කියන්නේ සස්ටේනබල් තිරසාර මට්ටමක පවතින්නේ නැහැ මේකේ තියෙන වෙනස් වීම. බොහොම චලනය වෙන ආකාරයකට තමයි ලංකාවේ මේ තියෙන ප්‍රාග්ධනයේ තියෙන චලනය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා 2022 වෙද්දි මේක සම්පූර්ණයෙන් කඩන් වැටෙනවා ඍණාගයක් දක්වා ගමන් කරනවා. සෞදර්ය බලන්න මේක දලා දහසක් ගන්න පුළුවන්. 1971 73 අතර කාල සීමාව තුළ GDP එක ඍණාගයක් දක්වා ගමන් කරනවා. මේක GDP එකෙන් බලන්න බෑ. නමුත් අපි දලා දහසක් ගත්තොත් ඍණාගයකට ගමන් කරනවා. එතනින් පස්සේ ඉතිහාසය ඇතුලේ අවුරුදු 70 ගානක විතර පස්සේ 60 ගානක විතර පස්සේ අවසානයේට සිද්ධ වෙන නැත්නම් අපිට අලුතෙන් අඳුර ගන්න පුළුවන් මේ ඍණාගයක් දක්වාපත් වීම අපිට දකින්න පුළුවන් 2022 න් පස්සේ. මේ සමස්ත ක්‍රියාවලිය අපිට කියන්නේ මොකක්ද? එක යුගයක් අවසන් වෙලා තියෙනවා. නව ලිබරල් යුගය ස්වභාවික මරණයකට ගමන් කරලා තියෙනවා. අංක පැත්තෙන් ගත්තොත් ස්වභාවික මරණයකට ගමන් කරලා තියෙනවා. හරි? මේක ඊටාම පැහැදිලිව අපිට දකින්න පුළුවන් දත්තාශ්‍රයෙන් ගියාට පස්සේ. හැබැයි අපිට නැවත පේනවා දේශපාලන තන්ත්‍රයේ විසින් මේක අලුතෙන් අපි කියන්නේ මමීකරණය කරලා තියෙනවා. නැවත වතාවක් මේකට පණ දෙමින් යනවා. ඒ නිසා මම මතු කරන්න හදන අවසාන කාරණය තමයි 2022 න් පස්සේ අපිට ඇවිල්ලා තියෙන අවස්ථාවක් මතන සහෝදරයෝ විශේෂයෙන් මතක් කරා දේශපාලනික අර්ථයෙන් ගත්තට පස්සේ අලුත් සුසමාදර්ශයකට දේශපාලනේ අරගෙන යනවා. ආර්ථික විද්‍යාව පැත්තෙන් ගත්තොත් මම කැමති සඳහන් කරන්න ආර්ථික විද්‍යාව ඇතුළේ අපිට අලුත් සුසමාදර්ශයක් අවශ්‍ය වෙනවා. මේ ඓතිහාසික වශයෙන් මේව දිහා බැලීමේ හුරුව මම හිතන්නේ විශ්වවිද්‍යාල ඇතුළට අපි රැගෙන ආ යුතුයි. ඒක මේ වගේ සමාජ කුලක ඇතුළට ඒක රැගෙන ආ යුතුයි. හුදුව තියෙන ප්‍රපංච දිහා බලන්නේ නැතුව විධිමත්ව ඩයලෙක්ටිකව මේව විග්‍රහ කරගන්න මම හිතන්නේ අපි තේරුම් ගත යුතුයි. එනිසා අපි මම හිතන්නේ දැන් ඉන්නේ ඔය බංකොලොත්භාවයේ නැති වෙලා කියන ප්‍රකාශ කරන්න උත්සාහ කරන මම හිතන්නේ වික්‍රමසිංහ ඒක මම දැක්කා ණය ප්‍රතිගත කරන්නේ පිළිබඳව සම්මුතියකට අවිලා තියෙන එක සඳහන් කියලා සඳහන් වෙනවා. නමුත් මේ කිසිවක් මම හිතන්නේ අපි පරිස්සමෙන් බැලිය යුතු නැහැ. අපි බැලිය යුත්තේ අපි කොහොමද මේ ඓතිහාසික වශයෙන් තියෙන ධාවනපතේ ධනේශ්වර ධාවනපතේ අපි කොහෙද ඉන්නේ කියන එක අපි පරිස්සමෙන් බැලිය යුතුයි.
අවසාන වශයෙන් මම මේක එකතු කරන්න මම හිතන්නේ අනිත් පැත්තෙන් මතුවලා තියෙනවා මේ ප්‍රාග්ධන පරිපතය ඇතුළෙම මේ සියලුම දේවල් කඩා වැටෙද්දී මූල්‍ය සහ වාණිජ්‍ය ප්‍රාග්ධනය මම කලින් කියන උත්සාහ කරද්දී ප්‍රොඩක්ටිව් කැපිටල් ඵලදායිතා නිෂ්පාදනයේ පැත්තේ තියෙන ප්‍රාග්ධනය මේක කඩන් වැටෙද්දී අපිට පේනවා අනිත් පැත්තෙන් මූල්‍ය සහ වාණිජ්‍ය ප්‍රාග්ධනය තවත් හිස ඔසවලා තියෙනවා. වාර්තා දිහාරම් බලන්න සෑම මූල්‍ය ආයතනයක්ම ඉතාම ඉහළ ලාභයක් ලබනවා. වාණිජ්‍ය පැත්තෙන් ගත්තොත් අපනයනකරුවන් ආනයනකරුවන් ඉතාම ඉහළ ලාභ අනුපාත සටහන් කරලා තියෙනවා. ඒකම ගත්තොත් අලුතෙන් මතුවලා තියෙනවා මේකට මම කියන්නේ භක්ති ප්‍රාග්ධනය කියලා. ස්පිරිචුවල් නැත්නම් භක්ති ප්‍රාග්ධනය අපිට පේනවා විවිධ තැන්වල අසපු පන්සල් කෝවිල් ඒ වගේ තැන්වල විශාල ප්‍රාග්ධනයක් ගොඩ ගැහිලා තිනවා. ඒව නැවත රියලයිස් වෙන කාල සීමාව තමයි මේ අතරම අපි ගත කරමින් ඉන්නේ. නිසා බොහෝ අය අහනවා මෙයාට කොහෙන්ද මේවා කරන්න ප්‍රාග්ධනය කියලා. ඒත් අපිට පේනවා අර ඵලදායී අංශ වලට යන්න බැරි ප්‍රාග්ධනය මෙන්න මේ වගේ වාණිජ මූල්‍ය භක්ති ප්‍රාග්ධනය පැත්තට එක පැත්තකින් ගමන් කරලා තියෙනවා. මම සටහන් කරන අවසාන වශයෙන් මම හිතන්නේ මේ සියලුම දේශපාලන කරුණු මේ කෘතිය සඳහන් සියලුම දේශපාලන කරුණුන්ට අමතරව අතර මේ දේශපාලන කරුණු සියල්ල මැන්ඩල් පිහිටවන්නේ ගැඹුරු දේශපාලන ආර්ථික විද්‍යාව විශ්ලේෂණයක් එක්ක. නිසා මම හිතනවා දේශපාලන පරිවර්තන පිළිබඳව අපි ආපු මේ ගැඹුරු ප්‍රශ්න එක්කම ආර්ථික පරිවර්තන පිළිබඳව ජනතාවගේ පැත්තේ ඉඳන් හිතන්නේ කොහොමද කියන එකත් මම හිතන්නේ වාමාංශයට එල්ල වෙන ගැඹුරු අභියෝගයක්.